Shalom obesimatin. Mukarta sadha sadrin pilihan labino. Mima rogbesha puri. May pitu pasati binni chaya rupya khau chatrek nawi. Eha kanduwate. Mama may kanduwate tirne kirimate ano. May kanduwate pibandu obate yamak peusimate tibino. May mahata isuriyali siduan karan sa may sati pasho etidu sambanding. May sati pasho අපි කියවන්නේ පිරිසිද්ධ කතන්දරේ වෙන ඔත්තුකරුවන් 12 දිනගේ කතාව. මට විශ්වාසයි ඔබ මේ කතාව හොඳින් දන්නවා කියලා. මට මේ කතාව වෙනත් වැදගත් පැත්තක්වත් ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ මාතා ඉස්රායලයේ ඉරානයට පහර දෙන අවස්ථාවේදී ඉස්රායල් හා සිදුවන දේවල් සම්බන්ධයෙන් සෙබර්ටම අපි මුහුණ දෙන මේ විශාල තර්ජනයට එරෙහිව කාර්ය කරනවා. ඔබ බලන්න මේ සතීතර කොටස් කියවද්ද ඔබ අවධානයෙන් කියවන ලැබුවොත් යුද ජනතාව මුහුණ දෙන විවිධ සතර කණ්ඩායම් හතක් තිබෙනවා. ඒ ඔක්තෝබර් හේතුවෙන්ද සිටි ඉස්රායලයට මුහුණ වීමට සිදුවීම් වලටත් වෙනස් නැහැ. දේශ සතකින් සතර හමුදා සතක. ඒ අද ඉස්රායල් හා සිදුවන සිදුවීම් වල පින්තරේ. බලන්න ඉස්රායල් ජනයට භූමියට ඇතුළු වීමද මුලින්ම ජයගත යුතු සතර එනම් භූමියට ඇතුළු වීමෙන් අවසන් සහ සම්පූර්ණ ගෙවල් හේවත් මැදිම නියෝජනය වෙනවා. මේ අවස්ථාවේදී ඉස්රායල් ජනය මුහුණ දුන්නේ අමලක නම් සතරටයි. ඒ සතර තමයි මුලින්ම ජයගත යුතු සතර ලෙස සැලකෙන්නේ. ඉස්රායල් ජනයාට භූමියට ඇතුළු වීමද මුලින්ම එරෙහිව සිටි සතර අමලකි. මේ වැදගත් මන්ද කියා හොඳින් සත්‍ය බලන්න. මේ ඊටා වැදගත් සිදුවීමක් වෙනවා. ඒ වැදගත් කරනවා කියන්නට පුළුවන් මන්ද අමලක නම් සතර අමලක ඉස්රායල් හැට පාලකාරීද කළද සහ තබා ගන්න ඒව කලපහාවක් නියෝජනය කරනවා. ඉනම් යටසරි හේවත් නොපරට ඇතින බරුවේ. එලිසේම ඔත්තුකරුවන් දෙසදෙනා අමලිකවරුන් අද අමලිකගේ කතාවත් අමලිකවරුන් කවුද කියත් දෙන භූමිය පිළිබඳව නරක වාර්තාවක් දීමට තීරණය කළා. ඔවුන් භූමිය ගැන දුෂ්කර වාර්තාවක් ලබා දුන්න ඒ අමලිකවරුන් නොදැකීමෙන් පසුව සිදු වුණා. අද ඉස්රායලය තුලදී අපිට ඒ වගේම ගැටලුවකට මුහුණ දෙනවා. එනම් අපිට සමහර විට භූමිය ගැන හෝ තත්ත්වය ගැන නරක අදහස් හෝ වාර්තා ලබා දෙනවා. අදත් බොහෝ දෙනෙකු සිටිනවා ඔබ මෙවුන්ටර කොටස නැරඹීමත් සමගම පිරිස් දැනටමත් පවසනවා ඉරානය විනාශ කරන්න එපා. උසස් නායකයාව විනාශ කරන්න එපා. ඔවුන්ට එරෙහිව යන්න එපා. දැනුම් සාකච්ඡා කරන්න යුද වරමයක් කරන්න කිය. නමුත් ස්වාමින් වහන්සේ ඉස්රායල් හැට පවසන්නේ ඔබ ගොස් අමෝලිකවරුන්ට වැරද්දව සිටින්නේ අමෝලිකවරුන්ව පරාජය කරන්න යන්නේ. බලන්න මේ ඔත්තුකරුවන් දෙසදින් අත්නරකම් ඉරෝරාවි හේවත් මිශ්‍ර ජන සමූහ නියෝජනය කරනු ලබනවා. එනම් වෙනත් කණ්ඩායම නොවේ අපි තුළින් සිටින විශ්වාසය හාවී එමෙන්නී නැතියයි. ඔබට ඉස්රායලය වෙනුවෙන් යාචනා කරන්න හෝ අද ඉස්රායල තුළ සිදුවනද හොඳින් තේරුම් ගන්නට අවශ්‍ය නම් අද ඉස්රායලයේ සිදුවන සිදුවීම් හා ඔත්තුකරුවන් දෙසදෙනාගේ කතාවත් එකම දෙයක් බව අපේ ඊටමත් පැහැදිලිව සජීව හා නිර්වල ලෙස දැක ගන්නට පුළුවන්. අද බොහෝ හඬවල ඉදිරිපත් වෙලා තිබෙනවා දැන් මේ ඉවර කරන්න කියලා. අපිට ඇමරිකාවේ නැතුව විනාශ කළ හැකිය කිය. අපිට එක්සත් ජනපදයේ නැතුව ජය ගන්න පුළුවන් කිය. දිවයින් වහන්සේ අපිව තන කළ පැත්තෙන් මගේ දකින්නේ නැහැ. උන්වහන්සේ ඉස්රායල් දකින්නේ සාපටුවක් ලෙස. ඉස්රායලියන් සාපටුව ගුරු වීමට සූදානම් සාපටුව. ඒ සඳහා අවශ්‍ය වුණේ දෙදෙනෙකු පමණයි. ඒ අවශ්‍යතා කලබ යුදවක් සහ විජාතිකයෙක් ඉතිරුණු පිරිස් නියෝජනය කරමින් දෙදෙනෙකු ලෙස. ඔවුන් විශ්වාස කරේ යනු කාර්යකාලය ඒ හරහා ඉස්රායලය සම්පූර්ණයෙන්ම මදව ගැනීමට. අධ්‍යවශ්‍යව සහ කලබ ලෙස ගෞරවන්නේ එරවරාව වගේ වන්නට එපා. අපි යුදවන් සහ ඇදහළුවන්තීන් ලෙස කිසිවිටකත් අමලික සමග සාකච්ඡා නොකළ යුතුයි. දැන් ඉස්රායල් හෙට පොරොන්දු වූ භූමියට ගෙවල් වලට යාමට සීළු බාධක ඉවත් කර පොරොන්දු වූ භූමියට ඇතුළු වී ඉස්රායලයේ මැදිම ලබා ගන්න කාලය මේ උදා වී තිබෙන්නේ. යාළුවන් මේ සතිය මොකරතට තුලින් අපි හැමෝටම ඇති ඉතා වැදගත් පාඩම් මෙයයි. දිවි මානසික ආශිර්වාද කරන සුළුයි. ශක්තිශාලී